මේ බොන්න හොඳ නැහැ මේවා කන්න හොඳ නැහැ කියලාත් මම දන්නවා. සෑර කන්න බෑ. අද මට බඩු ගේන්න ගියාම රාමෙන් පැකට් දෙකක් හම්බුණා. මේක බුල්ඩග් එකේ චීස් රාමෙන් එක, මේක 3 ස්පයිසි එක. හැබැයි රෝස් පාට රාමෙන් එක මට තාම හොයාගෙන හම්බුන්නේ නැහැ. මම දැන් හදන්නේ මේක හදාගෙන කන්න. දැන් වෙලාව රෑ 12ට ළඟයි. ඒ වුණාට ඉතින් ආසාවට මේක මම හදාගෙන කනවා. රෑ 11:43යි. තේනද? 11:43 වෙලා එන්න මම මේක හදාගෙන කනවා. චීස් රාමෙන් එක මේකට දාමුද? කී ස්පයිසස් පැකට් දෙකක් තියෙනවා. ඒකට දාමු. 3 ස්පයිසි එක මේකට දාමු. ඒකේ නම් පැකට් 3ක් තියෙනවා. දෙකයි ඒකෙත්. අද ಜಾති දෙකෙන් රස බලන්න යන්නේ. වතුර මදි කියලා හිතනවා. මම මේ රාමෙන් හෙව්ව මොරටුවේ මට හොයාගන්න හම්බුනේ නැහැ. මං හිතුවේවත් නැති විදිහට මොරටු මුල්ලේ තොකබඩු කඩේක මේ රාමෙන් පැකට් දෙක තිබ්බා. ඒත් ඒකේ රෝස් පාට එක තිබ්බේ නැහැ. ඒ වුණාට ඉතින් රෝස් පාට එක හොය ඉන්න ඕනේ නැහැ නේ කියලා මම තිබ්බ දෙක අරගෙන ආවා. මම දැන් මේක කන්න සොසේජ් ටිකක් විතර තියෙනවා. ඒකත් හදාගෙන මම අද හිතන් හිටියේ ඩම්ප්ලින්ග්ස් ටිකක්වත් හදනවා කියලා. දැන් ඩම්ප්ලින්ග්ස් හදන වීඩියෝ එක පස්සේ කියන. ඊට කලින් මේක කාලේ ඉන්න ඕනේ. ඔයාලත් මම වගේ මේ කොරියන් කෑම කන්න පිස්සුවෙන් ඉන්න කෙනෙක්ද? මම නම් හරිම ආසයි කොරියන් කෑම කන්න. මම ඩම්ප්ලින්ග්ස් කන්න, එතකොට කොරියන් රාමෙන් කන්න, තොබ්බොක්කි කන්න. ඕවට මං හෙනම ආසයි. මම ගොඩක් වෙලාවට මොනවාද මේවා මොනවාද ඩම්ප්ලින්ග්ස් නම් මං ගෙදර හදාගෙන කනවා. දැන් මං ඒත් අද හිතේ ඩම්ප්ලින්ග්ස් ටිකක් හදනවා එහෙම කියලා. ඒ අතරේ තමයි කඩේ ගිය වෙලේ මට මේක හම්බුනේ. දැන් ඉතින් මගේ හිතෙන් ඩම්ප්ලින්ග්ස් කන අදහස අතෑරියා මම. ඒක වෙන දවසක වීඩියෝ එකකට හදමු අපි. හිතුනොත් හෙට හදනවා. දැන් ඉතින් රාමෙන් එක ඒත් ඉතින් මට තාම රෝස පාට එක හොයාගන්න හම්බුනේ. මම පෙප්සි එකකුත් අරගෙන ආවේ. මේ දවස්වල නම් ඉන්න බෑ. පුදුම රසණයක් තියෙන්නේ. ෆෑන් එක දාලම්මත් ඒ හරිනේ. කවුද මේක හොලවලා තිබ්බේ? ඔයා එක හොලවලා මේව කරලාද තිබ්බේ? ඔයියෝ. පේනනේ අපේ හස්බන්ඩ්ගේ වැඩ පෙප්සි එක ගේනකෝ මේක හොඳට හොලවලා තියලා මම මේව කරත් මාව අපහසුතාවයටපත් කරා. ඔයාලා පැත්තේ රස්නෙක හොඳ මේ පැත්තේ මාරම රස්නේ ඉන්න බෑ. මේව බොන්න හොඳ නැහැ. මේවා කන්න හොඳ නැහැ කියලාත් මම දන්නවා. ඒ වුණාට ඉතින් ආසාව ලොකුයිනේ. මේක නම් ඇති වගේද? දැන් මෙලා මේක පෙරාගමු අපි ටික. මේක පෙරාගමු. මේක දාගන්න යන්නේ. මේක තියෙන්නේ බුල්ඩග් සුප් එක. 3 ස්පයිසස්. අපි දැන් රෙට ඉස්පිරි දාලා නදින්නේ. මේ චීස් එකේ තිබ්බ පැකට් එක ඒක දාගමු මේකට. ඒකේ තව චීස් පවුඩර් පැකට් එකක් තියෙනවා. මම එකක් දාගන්නවා. දාගෙන එකත් හොඳට මික්ස් කරගමු.
මම මේකට ගෙදර චීස් තියෙන උනට කිසිම දෙයක් ඇඩ් කරන්නේ නැහැ. මට මේකේ රියල් ටේස්ට් එක ටෙස්ට් කරගන්න ඕන හින්දා. මම මේකට ගෙදර චීස් තියෙන උනට කිසිම දෙයක් ඇඩ් කරන්නේ නැහැ. මට මේකේ රියල් ටේස්ට් එක ටෙස්ට් කරගන්න ඕන හින්දා. බුඩක් එකේ තව පොඩි අර තලයට පැකට් එකක් තියෙනවා. ඒකත් දාගමු අපි. මම දැන් මේ දෙක half පිඟන් දෙකට බෙදනවා. නැත්නම් එක පිඟානේ කන්න ගියම අවාසි. එහෙම කන්න බෑ. කමත් අපේ හස්බන්ඩ් කමත් නූඩල්ස් කන්න වැඩි කැමැත්තක් තියෙන කෙනෙක් නෙවෙයි. එහෙනම් මට වාසි. ඉතර ටික ඔක්කොම මට. මම මේකට කියුකම්බර් ටිකක් තියාගත්තා. මේවා සොසේජ්ස් තියෙනවා. බිත්තර නම් ගෙදර නෑ. දැන් මම මේක රස බලන්න තමයි හදන්නේ. අද කවන්නේ අද ජාවිගේ මේ ආසම දේවල් කන දවසනේ මේක සැරේක මේක සැරේක මගේ නා අර තලයට වගේ තියෙන සැරේකේ අම්මෝ මේක සැරයි මේක මාරු කසාරයි චීස් එක බලමු ඊට පස්සේ එක්කත් හැද චීස් එක එන ලොකු සැර කන්න බෑ දැක්කන් සුදු අමාරුයිද කාගෙන ගියානේ මං සැරකන්න ආසයි ඒ තම්බෝ එක්කත් වැටුණා අන්තිමට හිමින් කන්න ඕනේ එහෙනම් ඉතින් අපි දෙන්න දැන් නිදහසේ මේක රස විඳින්නම් මං කන්නේ සෝර නෑ මන කරෝ එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි මේ වගේ රෑජාවේ බඩගිනියනවට ඔයාලා මොනවද කරන ඔප්ෂන් කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක උදේ වෙනකොට වීඩියෝ කරන්න පුළුවන් නැද්ද? බයි